welcome back to my YouTube channel. අද මම යන්නේ Genting Highlands වී බටු කේව් එක බලන්නයි. එතෙන්ට ගිහින් හම්බෙමු. මේක තමයි මගේ outfit එක. අපේ පළවෙනිම ස්ටොප් එක තමයි බටු කේව්ස්. ඒක කෝවිලක් වගේ නෙමෙයි මං හිතන්නේ තමයි කෝවිලක් තමයි ඒක. අපේ ගයිඩ් කියපු විදිහට ඉන්දියන් කල්චරල් එකට හදපු ටෙම්පල් එකක්. අපි දැන් මේතනට ඇවිල්ලා ඉන්නේ. කොහමරි මෙතන උඩට නගින්න තියෙනවා. මම නම් නැග්ගේ නැහැ. අංකලු යාන්ටි නම් නැග්ගා. ආර ලස්සනයි කියලා කිව්වා. එතකොට චුට්ටක් හිතුණා අපරාධ නගින්න තිබ්බේ කියලා. අන්නකෝ ආතට මේ පඩි ටික දගිද්දි නගින්න හිතනවාද කියලා. මලේසියාවේ හදන දේවල් තියෙන තැනකට තමයි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. perfumes, watches හැම දෙයක්ම වගේ තියෙනවා. හැබැයි මෙතන තියෙන දේවල් international brands. මන් දන්නේ නැහැ ඉතින් ඇත්තටම එහෙමද කියලා. අපේ ගයිඩ් තමයි කිව්වේ. දිගටම වීඩියෝ එක බලන්නකෝ මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි දැන් මේ යන්නේ Genting Highlands වලට. ඒක ලංකාවේ නුවරඑළිය වගේ පැත්තක තමයි තියෙන්නේ. ටිකක් දුර යන්න ඕනේ කොළලම්පූර් වල ඉඳලා. එහි චුට්ටක් සීතලයි. ඒකයි මම නුවරඑළිය වගේ කියලා කිව්වේ. මේ දැන් අපි එතනට ඇවිල්ලා ඉන්නේ. මෙතන කැමති නම් අපිට shopping කරන්නත් පුළුවන්. මෙන්න මේක නම් මාරම රසයි. මගේ කලින් vlog එක බලුවා නම් දන්නවා ඇති අපි ස්කයි කැබ් වල ලංකාවේ වලත් ගියා. ඒක බැලුවේ නැත්තම් ගිහින් බලලා එන්න. මේකෙත් ඒ වගේම ස්කයි කැබ් එකක තමයි යන්න තියෙන්නේ. අපි කොහෙද ගියේ කියලා බලන්න vlog එක දිගටම බලන්න. මේ වීඩියෝස් වලින් පේනවා ඇති මෙහි මීදුම තියෙනවා. ඒකයි මං කිව්වේ නුවරඑළිය වගේ කියලා. ටිකක් සීතලයි. මලේසියාව වල නුවරඑළිය පැත්තකට තමයි අපි ආවේ. අපි යන දවස්වල මේක රිපෙයාර් කරනවා. ඒක නිසා අපිට ඒකට යන්න බැරි වුණා. මම YouTube වලට අලුත්නේ මට තාම ක්වොලිටියටම වීඩියෝස් අරගෙන පුරුදු නැහැ. අනික මට චුට්ටක් ලැජ්ජයි. මෙහෙම වොයිස් කරන්න උනත් මට මාරම ලැජ්ජයි. මෙහෙම වොයිස් කරන එකද හොඳ නැත්නම් ඉවලේ එතරම්දිම වීඩියෝ වලදී කතා කරන එකද හොඳ? මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගන්න ගිහින් බලන්නකො තව පොඩ්ඩක් මට මොනවද වෙන්න යන්නේ කියලා. මම ඒක සවුන්ඩ් එක්කම දානවා.
තව පොඩ්ඩෙන් ගමන පැත්තකින් තියලා හොස්පිටල් එකට තමයි යන්න වෙන්නේ. අපි මේ ගේම්සුත් ප්ලේ කරා. හැබැයි මට ඒ වගේ වීඩියෝස් ගන්න අමතක වෙලා. මං අර කලිනුත් කිව්වේ මම මේකට අලුත් නිසා මට මේ vlog එකට වීඩියෝස් ගන්න අමතක වෙනවා. මේ ඉන්නේ අපේ ගයිඩ්. එයා තමයි අපිට යන්න ඕන තැනුයි ආයි එන්න ඕන තැනුයි කියන්නේ. ඔය කෑග ගහ කියන්නේ අපිට යන්න ඕන තැනුයි එන්න ඕන තැනුයි එයා කොතනද අන්තිමට ආයි ඉන්නේ කියලා. කොහොමද කෙල්ලගේ ඇක්ෂන්? මෙන්න මේ රයිඩ් එකේ නම් අපි තමයි ඔය යන්නේ කෑග ගහ. ඔයාලා මාව තාම subscribe කරලා නැද්ද? කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මෙන්න තියෙනවා ගොඩක් කට්ටියගේ ආසම පළතුරක්. ඔයාලා දූරියන් කන්න කැමතිද? මම එක සැරයක් try කරලා තියෙනවා. මම ඒ රසට ආස නැහැ. මෙතනින් ඔහොමම අපි හොටෙල් එකට ගියා. අපේ තාත්තට චුට්ටක් සනීප නැහැ. එයාලා ආවේ නැහැ මෙහි යන්න. දැන් මේ අපි හොටෙල් එකේ ඉන්නේ. A few moments later. අපේ හොටෙල් එකේ එහා පැත්තේම තිබ්බා චයිනා මාකට් කියලා. චයිනා ටවුන්. ඒකට චුට්ටක් ආවා අපි. ඒකේ තියෙනවා ස්ට්‍රීට් ෆුඩ් පළතුරු හැම. තාත්තට පළතුරු ගන්නත් එක්ක තමයි අපි මේකට ආවේ. බලන්නකෝ මම මොකද්ද හම්බුනේ කියලා. ටංගුලු නම හරියට කියන්නේ නැති කියලා හිතනවා. ඒක නම් මෙලෝ රහක් නැහැ හැබැයි. මට ඒක පැණි රස වැඩි. ඊට පස්සේ අපි ආවා 7-Eleven. අපි මේකෙනොත්
කෑම ටිකක් අරගෙන ගියා රෑට කන්න. මොකද අපිට එළියට යන්න බෑ. අපේ තාත්තට අසනීපයි. යාට කන්නත් බෑ. ඒ හින්දා මෙතනින් අපි ගත්තා යාට ඔය අනම්මනම් ටිකක් කන්න. ඒ ගත්ත ඒවා try කරලා වීඩියෝ කරනවා කියලා හිතන් හිටියා. හැබැයි මට ඒක කරන්න අමතක වුණා. Tomorrow. වීඩියෝස් දෙකකට ගේන්න නැතුව එක වීඩියෝ එකෙන්ම ඉවර කරලා දාන්න හිතුණා. ඒක නිසා අපේ අන්තිම දවසේ අපි මොකද කරේ කියලා මේ වීඩියෝ එකේ තියෙනවා. අන්තිම දවසේ නෙමෙයි මේ තියෙන්නේ අන්තිම දවසට කලින් දවස. කොහොම හරි අන්තිම දවසේ මේ ගමන යන්න ඉතුරුනේ 14 දෙනාගෙන් 4 දෙනයි. අනිත් කට්ටියට shopping කරලා මදි කියලා shopping ගියා. අපි 4 දෙනාගෙන් එක්කෙනෙක්ව මම එක්කන් ආවේ බලෙන්. කවුද කියලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ. දැන් මේ අපි කොහෙද ඇවිත් ඉන්නේ කියලා නේද බලන්නේ. බලාගෙනම ඉන්න. ගොඩක් වෙලාවට සිටි ටුවර්ස් දාන්නේ පළවෙනියටමනේ. අපි ඒක දාගත්තේ අන්තිමට. එහෙම අපිට arrange කරගන්න පුළුවන් උනේ අපේ group එකක්ම ආපු හින්දා. අපිත් එක්ක තව වෙන කට්ටිය කවුරුත් ආවේ නැහැ. ඒ නිසා අපිට කැමති විදියට අපි ආස දේවල් දාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මැලේසියාවල කිං පැලස් එක. මං හිතන්නේ මම ලොකුවට දන්නේ නැහැ ලංකාවේ වගේ ප්‍රෙසිඩන්ට්ස්ලා එහෙම නෙමෙයි මෙහි ඉන්නේ. මෙහි ඉන්නේ කිං කෙනෙක්. මම දන්නේ නැහැ හරියට නම්. කොහොම හරි යාගේ පැලස් එකට තමයි මේ ඇවිත් ඉන්නේ. මෙන්න මෙයා නම් මාත් එක්ක තරහින් තමයි මේ සිටි ටුවර් එක ආවේ. මම මෙයාව බලෙන් තමයි එක්කන් ආවේ. පේනවනේ මූණවත් බලන්න නැතුව යනවා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ චොක්ලට් ෆැක්ටරි එකකට. මේකෙන් අපිට රස බල චොක්ලට් ගන්න පුළුවන් කැමති නම්. මේ තියෙන්නේ හදන විදිහ. හැබැයි හදන විදිහ පෙන්වුවේ නෑ. මං හිතුවේ පෙන්වනවා ඇති කියලා. එහෙම පෙන්වුවේ නම් නෑ. ඔයාලත් මැලේසියා එන්න හිතන් ඉන්න කෙනෙක් නම් මං කියන්නේ මේ සිටි ටුවර් එක නම් එන්න ඕනේ නෑ. බොරු වැඩක්. මේවම තමයි ඉතින් පෙන්වන්නේ. මට ආවට පස්සේ හිතුණා අපරාධය ආවේ කියලා. ඔය චොක්ලට් ගන්න තියෙනවා ඉතින්. ගත්තෙත් නැහැ. ඔය පේනවද මෙයා ඔරවනවා මට. එයාව මම බලෙන් තමයි එක්කන් ආවේ. එයාට shopping යන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට අපි ට්වින් ටවර් එක ගාවටයි තව ටවර් එකක් ගාවට ගියා. ඒකට හැබැයි මම වීඩියෝ කරේ නැහැ. එතන අපි හිටියෙත් නැහැ. අපි ගියා හොටෙල් එකට ඉක්මනට. බලමු අපි මොකද කරේ කියලා ඊට පස්සේ. ඊට පස්සේ අපි ආයිත් ආවා shopping කරන්න. මෙහෙ කෙල්ලෝ මෙන්න මේ ෆෑන් එක තියාගෙන ඉන්නවා. ඉතින් මටත් ඕන වුණා. මම මෙයාට ගිහින් එකක් ගත්තා. දැන් මේ ෆෑන් එක ඔන් කරගන්න බැලුවා දඟලනවා මම. තාම ඔන් කරගත්තේ නෑ. දැන් හරි ඔන් කරගත්තා. හොඳයි ඉතින්. ඔයාලත් ගියොත් ඒ වගේ එකක් ගන්න. One eternity later. එතන පොඩ්ඩක් shopping කරලා ඉවර වෙලා අපි ආවා මෙයාගේ ආසාවකට ඩුකාටි showroom එකට. පිරිමි ළමයි ඉතින් ඒවට ආසයිනේ. මම නම් ආස නැහැ ලොකුවට. සමහර ගෑන් ළමයි ආසයි. ඔන්න ආස කට්ටිය බලා ගන්න.
මෙන්න මේ බයික් එක නම් රේස් පදපු එකක්ද කොහෙද? මොකද රෙකෝඩ් එකක් එහෙම දාලා තිබ්බා. මන් දන්නේ නැහැ අනේ ඕවා බලන්න. ඊට පස්සේ එතනම ඉස්සරහා තියෙනවා 7-Eleven එකක්. ඒකෙන් අපි කන්න ගත්තා. ඒකේ කාපු රයිස් එක නම් මාර රහයි. මලේසියා ගියොත් අර තියෙන රයිස් එහෙම ගන්න ඒ වගේ මාර රහයි කෑම. මම තාම vlogging වලට අලුත්. මේ මටම මගේ වීඩියෝස් බලද්දි තේරෙනවා මම හොල්ලනවා වැඩි කියලා කැම් එක. Sorry about that. මම ඉස්සරහට ඒක හදා ගන්නම් ටික ටික. මලේසියා චුට්ටක් boring. තායිලන්ඩ් එක කම්පෙයාර් කරොත් ඔයාලා ඉන්නේ නිකන් මලේසියාද යන්න හොඳ තායිලන්ඩ් කියලා. මම නම් කියන්නේ තායිලන්ඩ් යන්න. මලේසියා වලට වඩා තායිලන්ඩ් හොඳයි. අපි ආයෙත් ආව shopping. මම හිතන්නේ මම මේ වැඩිපුරම කරලා තියෙන්නේ මේ ටුවර් එකේ shopping තමයි. කලිනුත් මම shopping vlog එකක් දැම්මා. ආයෙත් අපි ආවේ Times Square එකටම තමයි. ඒකේ තමයි ලස්සන ඇඳුම් තියෙන්නේ. තැන් තැන් වල ගියා. ඒත් එකක්වත් සෙට්ුන්නේ නැහැ. අපි ආයෙත් කැරිලා ආවේ මේකටම තමයි. මුළු මෝල් එකේම ඇවිද්දා. ඇවිදලා ගත්තා. මෙහි shops 10ට වහනවානේ කොහොම හරි 10 වෙනකම් අපි මේක ඇතුලේ හොඳටම ඇවිද්දා. කකුලුත් රිදෙනවා මේ වෙද්දී. ලොකුට හැබැයි වීඩියෝ කරන්න ටයිම් එකක් හම්බුනේත් නැහැ. උදේදී තමයි ෆ්ලයිට් එක තිබ්බේ. එයාපෝට් එකේදී මම ආයෙ vlog එකක් කරන්න ගියේ නැහැ. Malaysia vlogs මෙතනින් ඉවරයි. දැන් තමයි මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. Thank you for watching. Bye.